දෙමාපියෝ බලන්නේ ගැහැණු ළමෙක් වුණාම කසාදයක් බඳලා දෙන්න හදන්නේ මෙයාව ආරක්ෂිත කරන්නනේ. මෙයාට කන්න බොන්න දෙන්න, මෙයාගේ ජීවිතය ආරක්ෂිත වෙන්න, මෙයාව මේ සමාජයෙන් බේරගන්න. මෙයා දැන් ඒගොල්ලෝ වයසට ගියාම කවුද මේ ළමයාව බලාගන්නේ? මේගොල්ලෝ ටික කාලයක් ඉන්නේ. එහෙම ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. නමුත් දැන් මේ අපි දැන් කාලයත් එක්ක දැකලා තියෙනවා දැන් හදිස්සියෙත් ඒ මනුස්සයා මැරෙන්න පුළුවන්. සමහරලාට දාලා යන්න පුළුවන්. ඒක ඇතුලේ අපි කොහොමද ඒක හිතන්නේ මේ ගෑනු ළමෙක් විවාහය කරලා දුන්න පමණින්ම ආරක්ෂිතයි කියලා. මම කියන්නේ ගැහැණු ළමෙක් නම් රැජිනක් වගේ හදන්න ඕනේ හොඳ අධ්‍යාපනයක් දීලා කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වෙන්න හොඳ වටපිටාවක් හදලා ඒ කියන්නේ කාටවත් කියන්නේ හොඳ ඉන්කම් එකක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් මේ කියන්නේ අර අම්මා තාත්තගෙන් හම්බෙච්ච එක නෙමෙයි මම කියන්නේ තමන්ට පුද්ගලයෙක් විදිහට රැජිනක් වගේ මම ඒක එහෙම කියන්නේ රැජිනක් වගේ ජීවත් වෙන්න පුළුවන් කෙල්ලක් හදන්න ඕනේ. මම කියන්නේ අම්මලා තාත්තලාට කරන්න පුළුවන් නම් ගෑන් ළමෙක්ට ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ කසාදයක් නෙමෙයි. අනිවාර්යයෙන්. කසාදේ කියන්නේ පාර්ට්නර් කෙනෙක්. තමන්ගේ දේවල් බෙදා ගන්න, ගෙදරට ගියාම තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න, දවසේ දේවල් කතා කරන්න, ආදරය බෙදා ගන්න, ලිංගිකත්වය, ඒ සියලුම දේවල්. දරුවෙක් හදනවා නම් කතා කරලා හරි, කැමැත්තෙන් හරි කොහොම හරි දරුවෙක් හදාගන්න. මම කියන්නේ ඒ පාර්ට්නර් කෙනෙක් කියන කෑල්ලයි විවාහයයි කියන්නේ දෙකක්. විවාහය කියන්නේ ආරක්ෂිත තැනක් නෙමෙයි. හැබැයි හොඳ පාර්ට්නර් කෙනෙක් කියන්නේ ගැහණියට හොඳ ශක්තිමත් යාළුවෙක් හරි සහකරුවෙක් හරි කියන්නේ හොඳ තැනක්. ඒක නරක නෑ. නමුත් විවාහය කියන ඒ නම මේ ගෑල් ළමෙක්ට මේ ආරක්ෂිත තැනක් කියන එක මම කියන්නේ දැන් සමාජයෙන් ඒක අයින් කරන්න. ඔව්. නැත්නම් මේ අම්මලා තාත්තලාගෙන් මම නැති වුණාම වාට මොකද වෙන්නේ? කවුරු හරි ඉන්න ඕනේ ඔයාව බලා ගන්න. කවුද දන්නේ මේ මනුස්සයා බලා ගන්න මේ ගෑනු කෙනාද කියලා. ගැහැණු ළමෙක් නම් රැජිනක්